සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද 2026 ජනවාරි 24 වනදා ලෝකාර්ථිකයේ සිදුවන වෙනස් වීම නිසා ශීඝ්‍රයෙන් ඉහළ යන රත්තරන් මිලෙහි මිල දර්ශකය තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එක මගින් කතා කරන්නේ. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සිංහල මනි ටොක්ස් YouTube නාලිකාව වෙත. ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද කොහොමද ඊයේ දිනයට වඩා මේ රත්තරන් වල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේ කියලා අද අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මම දැන් ඔයාලට කියන්නම් එක් කැරට් එක අනුව රත්තරන් ග්‍රෑම් එකක මිල සහ ඒ වගේම රන් පවුමක කොච්චර මිල ගණන් වෙලා තියෙනවද කියලා. ඒ වගේම ඊයේ දිනයට වඩා අද දින විට කොපමණ මුදලකින් වැඩි වෙලා තියෙනවද කියලා මම දැන් ඔයාලට කියන්නම්. කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකක මිල අද වන විට රුපියල් 52390ක් වෙනවා. ඒ වගේම රන් පවුමක මිල 419120ක් වෙනවා. එතකොට ඊයේ දිනේදී කැරට් 24 ග්‍රෑම් එකක් වෙනවා රුපියල් 51160ක් වෙනවා. ඒ වගේම රන් පවුමක මිල ඊයේ වෙන විට 4,9280ක් වෙනවා. එතකොට ඊයේ දිනයයි අද දිනයයි බලද්දී රන් පවුමක මිල රුපියල් 9840කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් එකක් 1230කින් වගේ ඉහළ ගිහිල්ලා තියෙනවා. කැරට් 22 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 48030ක් වෙලා තියෙනවා අද වන විට. ඒ වගේම ග්‍රෑම් 8ක් ඒ කියන්නේ රන් පවුමක මිල රුපියල් 3,84,240ක් වෙලා තියෙනවා. එතකොට ඊයේ දිනේ බැලුවට පස්සේ කැරට් 22 ග්‍රෑම් එකක් වෙලා තියෙනවා 46900ක්. ඒ වගේම රන් පවුමක ඊයේ දිනේ මිල රුපියල් 3,75,200ක් වෙලා තියෙනවා. එතකොට මිලෙහි වෙනස්කම වෙලා තියෙනවා අද වන විට රන් පවුමක මිල රුපියල් 9,040කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් එකක් 1,130කින් වගේ වැඩි වෙලා තියෙනවා. කැරට් 18 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 39,297.30ක් වෙලා තියෙනවා අද වන විට. ඒ වගේම රන් පවුමක මිල රුපියල් 3,14,378.40ක් වෙලා තියෙනවා රන් පවුමක මිල. එතකොට ඊයේ දිනේදී කැරට් 18 ග්‍රෑම් එකක මිල 38,372.70යි. කැරට් 18 රන් පවුමක මිල 3,06,981.60ක් වෙනවා. එතකොට කැරට් 18 රන් පවුමක මිල වෙනස් වෙලා තිනවා ඊයේ දිනයට වඩා අද දිනේ වෙනකොට රුපියල් 7,396.80කින් වැඩි වෙලා තියෙනවා. එතකොට ග්‍රෑම් එකක මිල වැඩි වෙලා තියෙනවා 924.60කින්. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ මේ වීඩියෝ එක මගින් ඊයේ දිනයට වඩා අද දිනේ වන විට රත්තරන් මිලෙහි කොපමණ මුදලකින් වැඩි වෙලා තියෙනවද කියන එක පිළිබඳවයි අද මම ඔයාලට මේ වාර්තා අනුව ගෙනාවේ. එහෙනම් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. good luck.